දෙනියාය ප්‍රදේශයේ ළමුන් අතර පැතිර යනවා මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය. ඒ රෝග තත්ත්වයේ ලක්ෂණ හැටියට උණ හිස් රදය වමනය වැනි රෝග ලක්ෂණ පෙන්눔 කරනවා. පෞද්ගලික සති කීපය තුළදී මේක රෝගී තත්ත්වය වාර්තා වීමක් වුණා. දැනට සැක කරන රෝගීන් වාර්තා වෙලා තියෙනවා 63ක්. හැබැයි එයින් අපි මේ රෝගීන් කියලා තහවුරු කර ගැනීම කරලා තියෙන්නේ 32ක් තමයි. මුල ඉඳලම පළවෙනි දේ තමයි රෝග ආවේක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කළේ. රෝග කවුරු හරි ඉන්නවා නම් සැක සහිත රෝගීන් විශේෂයෙන්ම අපි අඳුර ගැනීමත් අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර පස්සේ අවශ්‍ය සහවුරු කිරීම කර ගැනීමත් කරා. ඒ අවශ්‍ය ප්‍රතිකාර සියලුම දේවල් විශේෂම වෛද්‍යවරුන් හරහා ඒ අදාළ රෝහල් වල කටයුතු වෙනවා. මේ රෝගීන්ගෙන් ඉතා බහුතරය සාමාන්‍යයෙන් දවස් 5ක් ඇතුළත රෝගීන් සම්පූර්ණ සුව වෙලා නිවස් වලට ගිහිල්ලා තියෙනවා. 4-5 දිනක් විතරයි අපි කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගත්තේ. ඒ අයගෙනුත් සමහර අය රෝහලෙන් ගිහිල්ලා තියෙනවා දැනට ප්‍රතිකාර ලැබලා. මේ රෝගේ බෝ වෙන්නේ විශේෂයෙන්ම අපවිත්‍ර වුණ ජලය සහ ආහාර, ඒ වගේම බිඳිති මාර්ගයනුත් ඊටාම ආසන්න සමීපතම ආශ්‍රයනුත් මේක බෝ වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන දැනුවත් කිරීම සියල්ලම ඒ පාසල් පද්ධතිය තුල සහ අනිකුත් අවශ්‍ය කණ්ඩායම් වලට දැනුවත් කිරීම කළා තියෙනවා. ඒ වගේම පාසල් වල කළ යුතු විශේෂයෙන්ම ජලය වගේම වැසිකිලි වැඩි දියුණු කිරීම අවශ්‍ය කටයුතු අධ්‍යාපන බලධාරීන් සිදු කරනවා. ඒ වගේම අපි දන්නවා මේ ප්‍රදේශයේ වෝටර් බෝඩ් එකට අමතරව ප්‍රජා ජල පද්ධති රාශියක් තියෙනවා. එතකොට ඒ ප්‍රජා ජල පද්ධති වල තිබෙන අඩුපාඩුත් සකස් කර ගැනීමෙන් ඒ අවශ්‍ය රෝග බලක්වා ගැනීමෙන් කටයුතු සියල්ලම දැනට සිදු වෙනවා. ඒක තමයි දැනට තිබෙන තත්ත්වය. අපි විශේෂ රෝගී වැඩිවීමක් දකින්නේ නැහැ මේ අවස්ථාවේදී.